මුණරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 9.5ක් පමණ දුරක් වැල්ලවාය දෙසට ගමන් කළ පසු කුඹුක්කන ගංගාරාම විහාරස්ථානයට ඉදිරිපිට මෙම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා. මෙම මධ්‍යස්ථානයේ දැනට වසර 21කට පෙර ආරම්භ වූ බවයි ඔවුන් පවසා සිටින්නේ. අවුරුදු අපි 20 ගණනක් ඉල්ල මේක ජීවත් වෙනවා මේ කිරි ටික දීගෙන සිංහල මුස්ලිම් ඔක්කොම එකට සම්බන්ධ වෙලා ඒකලත් අපිට උදව් කරනවා අපිත් ඒකලත් එක්ක සම්බන්ධ වෙලා ඒ කරනවා මුස්ලිම් සිංහල කවුරුත් ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ. අවුරුදු 2005 අගෝස්තු මාසෙක පටන් ගත්තේ දැන් අවුරුදු 21ක් වෙනවා මේ සමිතිය. ක්‍රියාකාරී සමාජිකයෝ 80ක් විතර මේකේ ඉන්නවා. හැමදෙනාම සහයෝගයෙන් යුක්තව කටයුතු කරනවා. මම මේකේ ලේකම්තුමිය ප්‍රධාන වශයෙන් මගේ අතින් තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නේ. මේකේ මේ සමිතිය තුළ සිංහල දෙමළ මුස්ලිම් වර්ග තුනම ජාතිකයන් නියෝජනය කරනවා. ඒ හැමෝම ඊටම සහයෝගයෙන් යුක්තව කටයුතු කරනවා. ඇත්තටම මිනිසුන් හැමෝගෙම තියෙන එකමුතුකම හින්දාම තමයි මෙච්චර අවුරුදු 21ක් තිස්සේ මේ සමිතිය දියුණුවෙන් දියුණුවට පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක ලේකම්තුමිය වශයෙන් මම ඊටමත් සතුටටපත් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. අවුරුදු 21ක් තිස්සේ මම මෙතනට යනවා වෙනවා දෙමළ කට්ටිය මුස්ලිම් කට්ටියත් එක්ක අපි සහෝදරව ජීවත් වෙන්නේ. ඒතොර රැකියාවක් වශයෙන් මම කිරි කර්මාන්තයේදී ඉන්නේ. සහෝදර වගේ අපි ජීවත් වෙන්නේ හැමෝමත් එක්කම. ඒ වගේම මේ දැන්ට එන හැමෝගෙම ගැටලු ප්‍රශ්න අපි කතා බහ කරලා සාකච්ඡා කරලා හොඳට මේ සහෝදරයෝ වගේ ජීවත් වෙන තැනක් වශයෙන් කියන්න පුළුවන්. අවුරුදු 21ක් කිරි ගෙනවා. සිංහල දෙමළ මුස්ලිම් හරි ඔක්කොම එකතු වෙන්නේ. ගහේ කිරි ආදායමින් තමයි ජීවත් වෙන්නේ.